combination. කම්බිනේෂන් අදත් අපි අරගෙන ආවා ලංකාවේ ප්‍රසිද්ධම බස් සමාගමක් ගැන තොරතුරු ඔබට කියන්න. දශක 3කට ආසන්න කාලයක් බස් ශේෂ්ත්‍රයේ ඉන්න සමාජිකයෙක් ගැන තමයි කම්බිනේෂන් අද අපි ඔබට කියන්න හදන්නේ. වෙනද වගේම තමන්ගේ සමාගම ගැන රටට කියන්න අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වුණා වීරසිංහ සමාගමේ හිමිකරු වීරසිංහ මහතා. වීරසිංහ සුපර් එක්ස්ප්‍රස් එකේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද? ඔබේ සමාගමට වීරසිංහ කියලා නම වැටෙන්නේ කොහොමද? එතන කියන්නේ අපි සරණම් එකත් එක තමයි අපි ඔක්කොම මේ වීරසිංහත් ඉතින් තමයි ඒක වීරසිංහ ට්‍රාන්ස්පෝර්ට් කියලාම ගත්තේ. වීරසිංහ සමාගම ප්‍රවාහන ශේෂ්ත්‍රයට අවතීර්ණ වන මාර්ගය මොකද්ද? ආරම්භක මාර්ගයේ ගල්කිරි ආගම ලබුල්ල කියලා. මේ වෙනකොට ඔබේ සමාගම ආවරණය කරන මාර්ග මොනවද? ඒනයි එකේ. නුවර මදුරුවෙල මාලේ වවුනියා අනුරාධපුර උගරාදුර. මේ වෙද්දි ඔබ සතුව බස් රථ කීයක් තියෙනවද? 12යි. දැන් මේ ගොඩක් අය මේ ශේෂ්ත්‍රයට එන්න හදනවා ලාභ ලබන්න පුළුවන් ශේෂ්ත්‍රයක් ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා. ඇත්තටම ප්‍රවාහන ශේෂ්ත්‍රයෙන් ලාභ ලබන්න පුළුවන්. කාලයක් නම් එහෙම තිබ්බ දැන් නම් එහෙම කියන්නේ සාමාන්‍යයෙන් දැන් ගොඩක් අඩ වෙනවා. බස් සමාගමක් බස් ව්‍යාපාරයක් පවත්වගෙන යද්දී ඕනම හිමිකරුවෙක්ට ගැටලු තියෙනවා. සමහර හිමිකරුවෝ මේ ගැටලු නිසා ශේෂ්ත්‍රයෙන් අයින් වෙන්න තීරණය කරලා. සමහර අය මේ වෙද්දී අයින් වෙලා. ඔබතුමාට මෙහෙම ගැටලු නැද්ද? දැන ගැටලු තියෙනවා. මොකද දා නිකයි. පොලිසිය මොනක් බලක් සභාව වුණත් තියෙන ප්‍රශ්න ගොඩාක් අපිට පෞද්ගලික පස්සෙන් දෙන්නේ. පාරේ බස් 100ක් කිව්වොත් එහෙම සීඩිකේ පයිවට් 75 එක දැම්මොත් එහෙම අවුරුද්දයක් විතර යනකොට ඒ දුවන 175 පෞද්ගලික බස් වලින් 150ක් විතර අයින් වෙනවම තමයි. මොකද ඒ දරා ගන්න පුළුවන් පුද්ගලයා දරා ගන්න දුවනවා. බැරි පුද්ගලයා එහෙම අයින් වෙනවා. සමහර ඒවා ටයිම් වල ප්‍රොමිටුයි ඔක්කොම තියෙද්දි ඒවා තියෙද්දි පස් අදාදාරු මිනිස්සු ඉන්නවා. ඒ තරම් කල්පියෙන් පස් වෙනවා කතා. ඔබතුමා හිතන විදිහට මේ ශේෂ්ත්‍රයේ වෙන්න ඕනි වෙනස්කම් මොනවද? වෙනස්කම් කියන්නේ මෙහෙමයි. මම නම් දකින්නේ මේ දෙකම මේ දෙකම ගේන්න ඕන එකම නෙවෙයි. වෙනස්කම් වල. ඒක නීතියක් කියනවා ඒ ප්‍රශ්න ඔක්කොම හරි. නීතියක් පාරකයි අත්කාල මාර්ගයට එකක්වත් දෙන්න ඕනේ රූට් පොයින්ට් එක. ඒ වගේ. ඒකට ඒකට රූට් පොයින්ට් එක අදාළ අපි උදාහරණ කිව්වොත් දැන් මම කොහේ හරි මාත්‍රේ දමුල්ල හරි ඉංගුරගොර නුවර හරි වවුනියා නුවර හරි මම දුවනවා. මම සදාකල් දුවන්නේ ඒ පාරේ දැන් මම හදිස්සියේ වාහන කරනොත් තමයි මම අමතර ගම වාදයක් හදලා හරි ඒතර 300ක් ගිහලා තමයි ඒ පාරේ බස් එකක් යවන්න ඕනේ. මගෙන් බස් එකක් වුණත් මයි බස් එකක් වුණත් ගියත් මම 300ක් විතර කරලා ඒ පාරේ දුවන්න ඕනේ. දැන් සීඩියක් ගත්තම එහෙම නැහැනේ. ඊට දැන් ආව බස් එක කාරණට ඒ බස් එක යවුවා. ඒකතර අපි මොකද ඒ බස් එක නැත්තම් පිටස් බස් එක ප්‍රයිවට් බස් එක තියෙන කියලා. ඒතර ඒ බස් එක අවුවෙන තිබ්බ වෙලාව අර බස් එකේ කට්ටිය එහෙම මර යනවා කියන්නේ. බස් එකට බස් එක තිබ්බනම් අවුලක් නැහැ. ඒ වෙනත් මාර්ගයේ දාගෙන බස් එකක් යනවා. එතනින් දාලා ඒ ලෝඩ් එක අරගෙන යනවා. ඒ වගේ දැන් අපේ මෙහෙම තිබ්බොත් එහෙම මිනිස්සු 300 කඩා ගන්න අකමැති හින්දා යන්නලු සමහරවල් නිකන් ඉන්නවා. ඔයගේ තියෙනවා ඉතින් වෙනස්කම් නම් ගොඩක් කරන්න තියෙනවා. ඒව කරොත් නම් ඉතින් මේ පස් දුවන්න මම දෙන්නේ ඉස්සරහට. ඔබේ සමාගම ගුණාත්මක සේවයක් මගීන්ට ලබා දෙනවද? ඒක සාමාන්‍යයෙන් මේවයි. අපි දෙනවා කිව්වට බෑ ඒක මගේ මොදල්. පාරේ අපි මොදල් උදාහරණ තෝරින් පටන් ගන්න බස් යන දැන් තෝරින් පටන් ගත්තාම අපේ ටයිම් වල පොඩක් වෙනකදියක් ඉන්නවා. ඒ සේවයක් හැදිලා ඉන්නේ අපි මොනවාට සේවයක් කරන ඉඳලානේ. මේ වගේ ටයිම් පසුත් දුවනවා අපි. මේ ටයිම් පස් වලත් මේ වගේ දෙනක හැදිලා ඉන්නවා. මේ වගේ අපි සේවයක් කරනවා කියලා අපි හිතනවා. ඒවලා කියන්නේ
ගොඩක් මගින්ගෙන් තියෙන චෝදනාවක් තමයි බස් රේස් යනවා කියලා. මේකට හේතුවක් විදියට බස් හිමියන් කියන්නේ ප්‍රයිවට් බස් එකේ ටයිම් එක කපන්න CDB බස් එකක් දානවා කියලා. මොකද්ද මේකේ ඇත්ත නැත්ත? ඒකේ පාලනය කරන මිනිස්සු ඉන්නවනේ. කවුරු හරි පුද්ගලෙක් ඉන්න ප්‍රධානතන ඒ මිනිස්සයාට එක්ක මේකේ දැනීමක් නැහැ. එක්ක දැනීම තියෙන පුද්ගලයාට බලේ නැහැ, බලේ තියෙන මිනිස්සයාට දැනීම නැහැ. ඉතින් එහෙම වෙච්චාම සාමාන්‍ය පාරක වාහන 15ක් දුවන පාරකට මේ පර්මිට් 16ක් දුන්නා කියලා තව පර්මිට් එක වැඩිපුර දුන්නා කියන්නේ තරගයක් නැති වෙන එක. ඒ මොනක්වත් නෑ ශක්තිය කල්පනාවක් මේක තුර ඒකාබද්ධ කරලා පරිවර්තකයේ CDB ඇදුවලා පාරවල් ඔක්කොම හැදුවා නම් ඔය ප්‍රශ්න මොනක්වත් නෑ. මමත් ඇතුළුව මේ මගීන් මුහුණ දෙන මගීන්ට වෙන අසාධාරණයක් තමයි මේ සාමාන්‍ය සේවා සහ අර්ධ සුභෝභෝගී සේවා ගාස්තු කියන්නේ. දැන් අර්ධ සුභෝභෝගී සේවා බස් රථයකින් දෙන්න ඕනි පහසුකම් හරියටම දෙනවද? දෙන්නේ ඒක අපි පිළිගන්නේ නැහැ. මොකද හේතුව මේ සිනිබස් එක මේ අපි සීට් ගන්න කරලා යන්නේ නැහනේ. අනිවාර්යෙන් ඉන්න ඔක්කොම අරයනවා. ඕක කොහේද බලස්ස බව කරපුවා චෙක් කරලා ගියොත් එහෙම ලෝඩ් එක බාලා සීට් ගන්නට අරයනවා. ඕක කරන්නේ එක දෙයක් තියෙන දැන් හැමදේම ගණන්නේ. ඉස්සර පාසල ටයර් වල ඉඳලා හැමදේම ගණන්. එක්ක කරන්න ඕනේ මේ රටේ සියලුම බස් එක සිනිගාස්තුවට හදලා සෑම බස් එකම සීට් ගන්නට පමණයි. එහෙම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔක්කොම තියෙන මේ සෙමි ලක්ෂරි බස් ටික ඔක්කොම නෝමල් කරලා සීට් ගන්න තර කරන්න ඕනේ. ටිකට් ගාස්තු වැඩි කරන්න ඕනේ. ඔන්න මට අදහසක් තියෙනවා කියලා හිතමුකෝ රූට් පර්මිට් එකක් අරගෙන බස් එක පාරට දාන්න. මේ බස් එකට පාඩුවේ දුවන්න වාතාවරණයක් ලංකාවේ තියෙනවද? ඒක දන්නේ නැහැ. ඇයි වාතාවරණයක් නැත්තේ? මේ අර බලධාරීන්ගේ කිසිම මේ ප්‍රාදයිලක් කරව පොමිට් එකක් කරනවනේ. ඒකවත් ඉතින් අරංගයක් විතරයි වෙන්නේ. අර ඉස්සරත් මං කියේ පාරකට අවශ්‍ය බස් 10 නම් බස් 15කට පොමිට් දෙනවා. දශක 3කට ආසන්න කාලයක් ශේෂ්ත්‍රයේ ඉන්න ඔබ ප්‍රවාහන ශේෂ්ත්‍රය ගැන කලකිරීමකින්ද ඉන්නේ? අනිවාර්යෙන්ම. දවසින් දවස ගත වෙද්දී ශේෂ්ත්‍රයේ ගොඩක් අය යයි. ඒ වගේම අලුතෙන් අය එයි මේ ශේෂ්ත්‍රයට. ඒ අලුතෙන් එන්න ඉන්න අයට දෙන්න පුළුවන් උපදේශය මොකක්ද? බස් එකක් කරන් අමාරුවට එන්න බා කියන්ට තියෙන්නේ.